අම්මට අර ඉන්න කොටාලද නනේ ඉඳපන් ඉඳපන් අම්මට මොකක්ද දැකපු කාල් අම්මට පාඩන කරන්නේ උඹ කො එන්නේ ඉතින් මුකුත් නෑ බං ඉතින් ඔහෙ ඉන්නවා උඹලා ඉතින් එන ෆෝන් වල නේ බං උඹලා ඉතින් ඈ බං ටිකක් මේ ළඟදී ෆෝන් එකක් ගත්තා අන්නෑනේ බං අපේ තාත්තා නම් අර 17 නාකාන් දුන්නානේ බොරු දෙයකෝ සිරා ආය මම්ම කියවනේ බං බොරු මේ පළ පොයියා ගෙදර ඇයි උඹලා හිතන්නේ බොරු කියලාද හරිසි දාන්න බා බං මං උඹ හැටි දන්නවනේ දන්නවා ආවල් එක උඹලා දෙන්න මොකද බං කියවගන්නේ හැම වෙලේම මේ දන්නයිල පොයිය දෙනවනේ බං කාටද යකෝ කෝල් එකක් එන්නේ තොට යකෝ හරි බං මං ගිහිල්ලා එන්නද එහෙනම් අරුගේ 17 ඉන්නක මම බොරුද කිව්වේ බං දඩ පතය කියලා ඒ උඹ කියපුවා නම් ඇත්ත බං ඌවන් දඩ පතය බං යමන්නේ මෙතන ඉඳලා වැඩකුත් නැහැනේ යම ඒ බං ඔබ දන්නේ නැත අයියා අමතක් ගෙනාවනේ බොරු පොයිය දෙන්න එපා බං මං දැක්ක උඹලා අයියෙත් මේ බයිසිකලයක යනවා උඹත් අර සමන වගේ බොරු පොයිය දෙන්න ගත්තද බං කියලා කතා ගන්න නෑ අරු වෙනවා. ඉතින් අද පොයියක් අහන්න ඉන්න බලුවා. කොහෙලා යකෝ මේ නේද ඉතින් අපිව වෙන්නේ නෑ මේ ගේමේ අයින් යා මඩක් නෑ අයින් යන්න ඕනේ කො වෙන්න මම කො මේ බොම් මොට්ටු මම ගේම්ද ඉන්දකින්වත් මම උඹලා ගේම් ගහුවක් උඹලා බඩේ ඉන්න කාලේ යන් ඉන්දකින් උඹලා මොන්ද බං මට අනේ පළයන් කොයන්න උඹ හැමදාම වෙල පොයියනේ දෙන්නේ බං උඹගේ අම්මගේ බඩේදී ගේම් ගහයි උඹ ගේන්නේ උඹ අම්මගේ බඩේදී ගහයි මං කියන්නේ ඉතින් ඉඳපන් මේ ගේම් එක ගහලා කියනවා උඹට මේ උඹේ පොයියා හා ඉන්න බෑ යමන් බං අපි එන්න වැඩ තියෙනවා මට යම ඒ උඹලා කැපිල්ලා නේ බං ඒ මාත් නගේ ඉඳපන් ඒ පචේනෝග මට සිටි අතත් බඩු හරි නේද මං කොයි දෙයක් ලැප්ටොප් ගියා හරි එල අම්මට බෝ ඒක නෑ වාන්නේ මොකද මං එනවාද ගදිව්වේ දන්නද බුදුත්තා ලූස් මෝෂන් මොකද වෙන්නේ උන්නේ බා වලිනා ඉන්න කායලා ඉන්නේ බං ගෙදර ඉඳලා ඒකයි ආයේ බං එනවා ඒ උඹ දන්නේ නාලා තියෙන්නේ මේ රවියගේ පුතාවන් අර පාලකේ මොට්ටයා ඌ මේ ගෑනලා ඉද්දෙල්ලා නෑ බොරු ඉරාවට මම බොරු කියනද අපි උඹ තරම් නම් බොරු කියන්නේ මම ගල්ලා තියෙන වැඩ මොනවද කියපන් ඔබ දන්නවා ටයි ගේන්නේ නැව ටයි දන්නාකෝ ටයි මේක ගින්න යනකොට යකෝ එක ඊට කුමරි වේරාත්තේ මම යකෝ ඔව් නම මතක නැහැ මම පස්සේ කියන පස්සේ කියන කාමරද මොකද බල මට සුනාමිය මතකනේ සුනාමි යකෝ මිනිස්සුන්ව නැව් 100ක් දාලා මම බේරගත්ත යකෝ ඵලයන් ඔව් යකෝ රටට සේවය කරන මිනිස්සෙක් යකෝ මම අඩුඹලා මාව ඔබ යන බොරු කියන්නේ මම කියනද යකෝ බොරු වේ සුනාමි අවුරුද්ද කිව්වන් කියන අවුරුද්ද කියන්නේ බං කිව්වන් අවුරුද්ද 2005 නේ 2005 බං 2005 මල 100ගේ 2005 අයියෝ අපි 100 නැතුනේ මේ පෙරේද යකෝ 2004 යාවේ අපි 100 මලගේ රටාව යකෝ මම උඹ දන්නවා දියා බං තමයි යකෝ මම 2005 කියලා කිව්වේ නැත්නම් මම උඹ හිතන්නේ මම දන්නේ නැහැ 2004 ආවේ මම දවස මතක වෙනවා මම පස්සේ යන්නේ 26යි 12 ආවේ යකෝ 2004 ආච්චි අනේ පනේ නන්නනේ යකෝ 12යි 26 ආවේ අවුරුදු යකෝ 26 කැරටෙත් නෑ 12 තියෙන්නේ උඹ දාන්න රෙද්ද Aja baru pala ya dene
තියාන්ද. පචය යනකන් ඉතින් මට දැන් එපා වෙලා බුදියක් ගත්තා අම්මට. හැබැයි උගේ පචනන් නියම් බන වගේ අනේ පනේ නන්නන්. මේ අයි අරු ගියාද? ඔව් බං පචය ගියා. උගේ පච නිකන් බන වගේ මට එපා වෙලා හිටියේ බං. අනේ පනේ නන්නන්. උඹටත් ඔය නම් ඕන පච ටිකක් අහන්න. උඹ දවසක් බුක් කරගන්නේ උඩ ගියා. මං ගියා බුදිය ගන්න. ඉබන් ඉතින් ගැහුවේ. මට වගේ පාලන ටික ඉන්නවා මං එනවා. අදත් අර පොයි එනවා. අදත් හොපොන් කරුගේ පොයේ දුවපන්. Run. කැව්වා නේ බා. ඉඳපන්කෝ දෙන්න උන්ට වැඩක් හෙට. ඉඳපන්. කොමුණාද මම මේ පත කියනවා කියලා හැම ගම වටේ කියලා තියෙන්නේ. මේ කවුද උඹට ඒ බරෝ කිව්වේ? අර සමන්දා කිව්වේ බා. හෙලෝ ගුණේ මාමා. මේ පත සමන්ත ඇවිල්ලා කියනවා මම ගම වටේ ගෙලන් කියනවා කියලා. පත සමන්තා. Run. කෝ ආන් බලපන් උඹලා මහා ලොකු යාළුවෝ ආන් කපලා ගියාකෝ හරිනේ උඹට මම ඉන්නවා මම බලිනවා උඹ අපේ තාත්තා බං කිව්වා හෙලිකොප්ටර් එකක් ගෙනා කිව්වා මං බෝදා යන්නම් බං ගෙනහම පස්සේ යමන්කෝ අපි දෙන්න මූ තාත් බොරු කියවේ නවත්තලා නැහැ. ඌ පචයම තමයි. පෙම් සිත රිදුනා රත්තරන්